ඉතින් ඕන අද වීඩියෝ එක හරහා කතා කරන්න යන්නේ CapCut එක ෆ්‍රී භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයාලා මේ විදිහට දන්නවා ඇති CapCut එකේ ප්‍රෝ version එකක් ඇවිල්ලා තියෙනවා අපිට ටෙක්ස්ට් වගේ දේවල් ඒ වගේම ඉෆෙක්ට් ඊට පස්සේ background remove ඒ වගේ දේවල් අපිට දැන් use කරන්න අපිට දැන් CapCut එකේ යම්කිසි අයකිරීමක් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එක හරහා මම ගෙනල්ලා තියෙන්නේ කොහොමද කිසිම අයකිරීමක් නොකර CapCut එක ෆ්‍රී භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එක හරහා ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යම්. වීඩියෝ යන කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අපි යමු අද අපේ වීඩියෝ එකට. This is a brand new video by NR Technology. Here we go. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. අන්න ඒක ඔයාලා එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ වගේ up to down කියන වෙබ්සයිට් එකට එනවා. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න ඕනේ නැත්නම් Google එකට ගිහලා සර්ච් එකක් දාන්න up to down කියලා. ඊට පස්සේ එතන මෙන්න මේ සර්ච් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් CapCut කියලා සර්ච් කරගන්න. හරි. ඉතින් මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට අපිට CapCut එකේ පරණ version එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ වෙබ්සයිට් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති CapCut කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් get the latest version කියන්නේ. එහෙම නැත්නම් pro version එක තමයි මෙතනදී. ඉතින් මම මෙන්න මේ විදිහට old version කියලා තියෙනවා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරනවා. ඉතින් ටච් කරාම මෙන්න මේ විදිහට මම පල්ලෙහාට ස්ක්‍රෝල් කරාම මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති see more කියලා තියෙනවා. අන්න ඒක උඩ ඔයාලා එක සැරයක් ටච් කරන්න. ඉතින් ටච් කරාම ඔයාලට පේනවා ඇති පල්ලෙහා ෆ්‍රී version එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් පරණ version එක. Pro version එක එන්න කලින් version එක තමයි අපි download කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ 2023 ජනවාරි 20 කියන ෆ්‍රී version එක. අන්න ඒක උඩ මම එක සැරයක් ටච් කරලා මෙන්න මේ විදිහට පල්ලෙහාට ස්ක්‍රෝල් කරනවා. ස්ක්‍රෝල් කරාම මෙන්න මේ විදිහට ඔයාලා කොළ පාට download button එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයාලා එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලගේ කම්පියුටර් එකට download වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට download වෙන එක pause කරනවා. මොකද මට ඒක download කරලා තියෙන නිසා. ඉතින් මම ඒක මෙතනින් close කරලා මම මගේ කම්පියුටර් එකේ CapCut එක open කරනවා. ඉතින් මම මෙන්න මේ විදිහට agree with CapCut කියන එකට ටික් එක දාලා install now කියන එක දෙනවා. මතක තියාගන්න ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන පරණ CapCut එක අයින් කරන්න. ඉතින් ඒකේ තමයි pro version එක තියෙන්නේ. ඉතින් ඒක අයින් කරලා මෙන්න මේක download කරගන්න. ඉතින් ඔයාලා වෙනදී start now කියලා තියෙනවා. අන්න ඒක උඩ මම එක සැරයක් touch කරනවා. ඉතින් ඊට පස්සේ මගේ කම්පියුටර් එකේ environment එක එහෙම නැත්නම් මගේ කම්පියුටර් එකේ CapCut run කරන්න පුළුවන්ද කියලා මෙතනදී යාලා ටෙස්ට් කරනවා. ඉතින් මගේ කම්පියුටර් එකේ තියෙන facilities එක ඉතින් යාලා ටෙස්ට් කරලා මෙන්න මේ විදිහට කියනවා your computer can run CapCut smoothly කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට confirm button එක උඩ එක සැරයක් ටච් කරනවා. ඉතින් දැන් ඔයාලගේ කම්පියුටර් එකට CapCut free version එක download වෙලා ඉවරයි. ඉතින් ඔයාලට දැන් ඉඳන් ඔයාලට පුළුවන් ඇති තරම් එඩිට් කරන්න කිසිම මුදල් අය කිරීමක් නොකර. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ පරණ CapCut version එකම තමයි. ඉතින් අපිට සුපුරුදු පරිදි import කියලා තියෙනවා. ඔයාලට කැමති දෙයක් import කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ pro තිබ්බ ස්ටිකර්ස් ඉෆෙක්ට් වගේ දේවල් ෆ්‍රී version එක විදිහට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකෙදි දැන් අපිට බලා ගන්න පුළුවන් ෆ්‍රී version එකේ මෙන්න මේ විදිහට කිසිම මුදල් අය කිරීමක් නොකර ඉෆෙක්ට් transition filters ඊට පස්සේ background remover stickers ඒ වගේ දේවල් මේ CapCut මම කියලා දුන්න version එකෙන් අපිට සුපුරුදු පරිදිම කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති ලස්සනට transition වගේ දේවල්. සාමාන්‍යයෙන් ඔයාලගේ pro version එකේ නම් pro කියලා උඩින් පෙන්නනවා. ඒකත් මේකේ පෙන්නන්නේ නැහැ. ඉතින් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට free version එක ඔයාලගේ කම්පියුටර් එකට download කරගන්න විදිහ. ඉතින් මේ විදිහට තමයි සරලවම
ෆ්‍රී වර්ෂන් එක කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ආදරේ. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තෙන් එන bell notification එකනේ click කරොත් මම දාන වීඩියෝස් ඔයාලට notification එකක් හරහා ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් අපි තවත් branded වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඒත් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ජයන් වේවා. සුබ දවසක් මේ එන්න ටෙක්නොලොජි සමගින් මම නතුරු ලෝචන. ජය වේවා.